කොපි බොන්න හදන්නේ. කොපි බොන්නේ අපි. ඉතින් ඔයාලත් මෙහෙම බොන්න ආසයි නම් අනිවාර්යෙන් එන්න. Hi lamai. Hi, good morning. TUND YouTube channel එක හිතාමත් ආදරයෙන් ගෞරවයෙන් සෙනෙහසින් භක්තියෙන් දයාවෙන් යුතුව පිළිගන්නවා. ඉතින් මේ අපි ගමනක් යන්න හදන්නේ. ට්‍රිප් එකක් යන්න හදන්නේ. ඉතින් මේ පිසිලා ගෙදර ඉඳන් ඇත්තටම මේ පාරේ මට යන්න ඕන ඔයාලට වෙනවානේ මේ බෑග් අපි ඔක්කොම අරගෙන දාගෙන තමයි කායකට යන්න දෙන්නේ. වෙහිකල් එක ඉස්සරහ නතර කරලා තියෙන්නේ. මේක එන්න බෑ ඔයාලට පාර පෙන්නන්න. මේ ඇත්තටම කිලෝමීටරයක් විතර අපිට පයින් යන්න දෙනවා. යන ගමන් මේ ඉන්ට්‍රොඩියුස් එක කරන්න ඔය කට්ටියට වීඩියෝ එකේ වාහනේ ඇතුලෙන් අපි යන්නේ කොහෙද කියලා පෙන්නන්නම්. ඒ ඔයාලට ඉන්න පාර පෙන්නන්න. මේ තියෙන්නේ මේ ළමයි පාර. මේක ඇත්තට වාහනේ යන්න බෑ. අපි එකපාරක් ඇවිල්ලා එරුණා. මේ ඒ නිසා අපි ඉස්සරහා වාහනේ දාලා ආවේ. ඔයාලට පේනවා ඇති මේ ඇත්තටම පාර මේක මේ මිනිස්සුන්ට ඇත්තටම මාර කරදරයක්. මේ මෙතන යන්න බෑ. වාහනේ එකකටවත් යන්න බෑ. මේ එරෙනවා. මේ උදේට ඉස්කෝලට ඇත්තටම ඉස්කෝලේ ළමයිට යන්නත් බෑ. මේක ඇත්තටම මේ වැලිමඩ සැලකිය යුතු බලධාරියෙක් බලනවා නම් ඇත්තටම මේ සම්බන්ධව මේ ක්‍රියාමාර්ගයක් ගන්න. මොකද මේ මිනිසුන්ට මාර කරදරයක් තියෙන්නේ. Hey guys, ඉතින් අපි වාහනේට ආවා. දැන් අපි යන්න හදන කොහෙද යන්නේ? අපි යන්නේ හිරිවඩුන්නට හබරන හිරිවඩුන්න හිරිවඩුන්න ගම්මානට යන්නේ. මගේ නම් මේ ෆස්ට් ටයිම් මම නම් ගිහිල්ලා නැහැ. අපිත් ෆස්ට් ටයිම් තමයි ඇත්තටම මේ ගොඩාක් කාලයක් තිස්සේ මේ ආසාවෙන් හිටපු දෙයක්. අර ගැමි තැනකට ගිහිල්ලා ඉවර වෙලා ඒ ඇත්තටම තියෙන අසිරිය ගන්න අපි හැමෝම ආසයි. අපේ පවුලේ හැමෝම ආසයි. මේ අපි කට්ටියම ආසයි මේ වගේ තැන් වලට ගිහිල්ලා ඒ වගේ තැන් වල තියෙනවා කාලා බීලා. ඉතින් ඒ ලයිෆ් එකේ විදිහට ඇත්තටම මාර ආසයි. ඉතින් ඒ එක්ස්පීරියන්ස් එකක් ගන්න තමයි යන්නේ. මේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක. ආයෙත් අපි දවසක් දාගෙන තියෙන්නේ. ආයෙ තැනකට යනවා. ඒකෙත් වීඩියෝ එකක් ගෙන්නන්න අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලා දිගටම අපිත් එක්ක වීඩියෝ එකේ රැඳෙලා ඉන්න කියලා ඔයාලට ආරාධනා කරනවා. ඉතින් ඉන්ට්‍රොඩියුස් එක ටිකක් දිග ඇති. මොකද උදේ ගෙදර ඉඳනොත් ආපු ඉඳනත් කට්ටයක් ගත්තා ඔයාලා දෙන්න ඕන හින්දා. ඉතින් වීඩියෝ එකේ දිගටම ඉන්න. ඉතින් ළමයි අපි ඉන්නේ අතරම මේ බදුල්ල පාරනේ. බදුල්ල පාර අතරම මේ ලස්සනයි. එලිමඩි ඉඳන් බදුල්ලට යන පාර ඉන්නේ අතරම මේ ලස්සනයි පාර. ඔයාලට පේනවා ඇති ඔබ ඉස්සර බලන්න ඩ්‍රයිව් කරපන්. මේ ඔන්න ඔයාලට පේනවා ඇති ඔන්න පෙන්නන්නම්. අනේ නම් පිස්සි. වාර්තිපා අපි දැන් මේ බදුල්ල පාර යන බදුල්ල පාර හරි ලස්සනයි ළමයි. ලස්සනයි ඉතින්. ලස්සනයි. ඔයාලට පොඩි වීඩියෝ කට්ටයක්කුත් දෙන්නම් ඒ පාරේ. ඔන්න බලන්න ලස්සනයි නේද? ඉතින් මේ තමයි ඒ කියන්නේ මහියංගනට යන්නේ. මහියංගනට යද්දී අපිට සෙට් වෙන බදුල්ල පාර. ඇත්තටම මේක මාර ලස්සනයි. නතර කරලා වුණත් බලන්න පට්ට. ඊට පස්සේ අපි ඔන්න කන්න නතර කරා කෑම කඩේකින්. ඇත්තටම මේ කැඩේ කෑමත් මේ මාර රසයි ඇත්තටම. ඉතින් ළමයි මේ අපි කණ්ඩවිල්ල ඉන්න දැන් හොටෙල් එකකින් අපි කන්න නතර කරා. සුපිරි මාර් ප්ලේස් එකක් තියෙන්නේ. හොල් වෙනන්සි මේ හැපැත්තේ පොඩි ගංගාවක් ගානේ ඇලක්නේ 12ක් ගලා යනවා. දැන් යන්නේ මයංගන යන පාරේ ඉන්නේ අපි. ඉතින් අපි කාලා ඉක්මනින්ම පිටත් වුණා හපව්. මොකද අපිට ටිකක් දුර යන්න දෙනවා. පැය 4ක විතර ගමනක් අපිට යන්න තිබ්බ වැලිමඩ ඉඳන්. ඉතින් මේ යන පාරත් ඇත්තටම මේක අර ඩෑම් එකක් වගේ නේද? ඔව් මාර ලස්සනයි. පාලමක් තියෙන්නේ මාරම ලස්සනයි. මේ කියන්නේ හතර වටේටම කඳු. මට ඒක ඇත්තටම ගන්න බැරුණා. මේ ඔයාලට පේනවා ඇති මේ හතර වටේටම කඳු තියෙන්නේ. ඒ තරම් මාරම ලස්සනයි. අපි මීකිරි කන්න නතර කරා. මීකිරි කන්න නතර කරා අපි මගින්. අයියා යනවා බෑලා. මීකිරි කමු. ඉතින් මීකිරි කන්න යන්න ඔයාලට පෙන්නන්න. මේක තමයි මීකිරි කඩේ. ෆිෂ් මීකිරිස් කන්නට යන්නේ. අරක්කු කාලුත් තියෙනවා. අරක්කු කාලයි පැණි මේ අරක්කු කාලයි පැණි නෙමෙයි. අරක්කු කාලයි මේ මීකිරි කන්න හදන්නේ අපි. අයියා අපේ සංග්‍රහ කටයුතු කරනවා. මඩති
ඇයිව එච්චරද කන්නේ? ඔව්. තුරු ටික මෑට හට්ටිය පිටින් දෙමු කාර් එක යන ගමන් කකා යන්න කියලා. නංගින්නේ. ඔව්. ඉතින් ළමයි ඊට පස්සේ පිස්සේ ඉතින් අපි මීකිරි දාලා පැණි දාලා හරක්කු ටික දාලා ඉතින් අපි කාලා අපි ආය යන්න පිටත්. ඉතින් ඇත්තටම අපි මේ දැන් කොහෙද ඉන්නේ මේ මොනවද ඉන්නේ? දඹුල්ලට කිට්ටුයි අපි. දඹුල්ලට කිට්ටු කරලා ඉන්නේ. ඉතින් අපි අපේ ඩෙස්ටිනේෂන් එකට ඇත්තටම ළඟා වෙමින් පවතිනවා. ඒ අතර ඉතින් ඔයාලට පේනවා ඇති මේ යන වෙලේ ඉඳන් නිදි වීඩියෝ එකට පොඩ්ඩක් ඇහැරෙනවා. දැන් මේ හොරෙන් ගත්තේ. දැන් මේ ඇහිලා තමයි මේ ඔය ඇස් දෙක වාගෙන ඉන්නේ. මේ එයා නිදාගෙන යන්නේ අපි ඇහැරිලා යනවා. අපි රැතිසෙත් ඇහැරලා අපි පැය දෙකයි 3යි නිදාගත්තේ. මේ රැටත් නිදි ඉතින් දැනුත් නිදි ඔන්න ඔක තමයි තත්ත්වේ. ඉතින් අපි තව පැයකටත් අඩු කාලෙකින් අපේ ඩෙස්ටිනේෂන් එකට ළඟා වෙනවා හිරිවඩුන්නට. ඉතින් පට්ට පන්නේ නැති කියලා හිතනවා මේ අපි වීඩියෝ එකක් බලලා යන්නේ බලමු මාර වාදලයක් ගන්න. ඉතින් ගැමියා සිටියක් ගන්න තමයි අපි යන්නේ. ඉතින් ඉස්සරහට රැඳිලා ඉන්න. ඉතින් යන ගමන් අපි වීඩියෝ කට්ස් දෙන්න ඔය කට්ටියට අතර මේ ඔය කට්ටිය මතක් කරනවා නිතර අපිට. ඒ නිසා එහෙනම් අපි හිරිවඩුන්නට ගිහිල්ලා ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. අපි ඇත්තටම හිරිවඩුන්නට ඇවිල්ලා ඊට පස්සේ අපිට එතනින් වීල් එකක් එවලා තිබ්බා. මොකද වාහනේ මෙතනින් යන්න බෑ. ඔයාලට පේනවා ඇති මේ වීල් එකත් කැස්සි යන්නේ. ඒක කරත්ත පාරක් ළමයි පාර. ඉතින් මේක වාහනයකට යන්න බෑ. වලවල් තියෙනවා. ඔව්. අතන වාහන යන්නේ නැති එකත් හොඳයි. මොකද වීල් විතරක් යන එකත් හොඳයි. ඔයාලට පේනද මේ ලොකු වලවල් තියෙන්නේ. ඉතින් ළමයි අපි අපේ ඩෙස්ටිනේෂන් එක ළඟා වෙලා තියෙන්නේ. දැන් අපි ආවා. මේ අපි ඔරුව කියන්නේ මේ ඉන්නේ මලීෂ මල්ලි. අපි ආව පස්සේ අඳුරගමු. මේ අපේ පොට්ටගේ අයිතිකාරයා. එයා තමයි අයිතිකාරයා. ඉතින් අපි දැන් යන්න හදන්නේ. හරි මහන්සි. මම කකුල් දෙක දාලා එන්න දෙපැත්ත. කැරකිලා. ඉතින් මං හිතන විදිහට මේක තමයි අපේ ප්ලේස් එක. ඒක තමයි අපේ ප්ලේස් එක. ඉතින් ඔයාලට ඒත් එක්කම මේ ඈත පේනවා ඇති මේ බෝට්ටු සවාරි බෝට්ටු නේ මොනවද ඔරු සවාරි යනවා. ඉතින් මෙහෙම තමයි වටපිටාව තියෙන්නේ. මේ තමයි වටපිටාව. මේ හන්දියෙත් මේ එන ගමන් කරත්ත තියෙනවා. අපි අද්දින් පෙන්නන්න එක වීඩියෝ ගන්න බැරි වුණා. යන ගමන් පෙන්වන්නම්. මේ තමයි වටපිටාව. මෙතන තියෙන මේව තමයි තියෙන්නේ. අතන එහා පැත්තේ අර කුඹුරක් තියෙන. ඉතින් ඒවා මේ ඉතින් අස්වන්න අරගෙන මම හිතන විදියට ඕක තමයි මේකයි දෙවෙනි එක මේක අපේ එක. මේ තියෙන උඩ තට්ටුව පැල උඩ තට්ටුවනේ පැල උඩ පැල ට්‍රී හවුස් එකේ තට්ටු දෙකක් තියෙනවා. මේ තියෙන්නේ උඩ එක. උඩ ගාල මුට පිසි පල්ලා ඉන්නේ. ඒ ගයිස් තියෙනවා අපි දෙන්නගේ පිස්සිගේ මගේ චේන්ජ් එක තියෙනවා. මෙන්න තිදෙනාට මේක ඇතුළට තමයි ඉතින් සිට තියෙන්නේ. ඒක වර්මාදි කියන්නේ සතුටුද? මටද සතුටුයි. අපි රැට සමරමු සතුට. සතුටුයි. ඉතින් පිස්සි බහිනවා. ඔයාලට පේන පිස්සි බහිනවා. ඉතින් අපිට එයාලා ගියාට පස්සේ කෑම එකක් දුන්නා නේද බබා? ඔව් ඇත්තටම කියනවා නමයි ඒ කෑම මාර්ම රසයි. පට්ටම රසයි. බොරු කියන්න ඕනේ නැහැ. ඒක මේ තියෙන්නේ මාළු පිණි ටික. ඒ කියන්නේ එයාලා වලං බත්වල මේ කියන්නේ මොනවද මේ මැටි වලං වල උයන්නේ ඒගොල්ලන්. ඒ ඇත්තටම ගැමි රසට මේ ඇත්තටම ගැමි රසටම තියෙනවා. මේ එක මාරම ඒ කියන්නේ එක කියන්න තේරෙන්නේ ඔයාලත් ඇවිල්ලා කාලා බලන්න. ඇත්තටම ඒ බත් ටික මාරම රසයි.
ආයෙත් කන්න තිබ්බනම් කියලා කියන්නේ අපිට මේ වොයිස් කරන්න අපි අතර මේ වීඩියෝ එක කරලා සති දෙකකට එකමාරට විතර පස්සේ ආයෙත් මේ තියෙන බත් එක ආයෙත් කන්න තිබ්බනම් කියලා ඇත්තටම හිතනවා ඒ අතර මාරම රසයි බත් එක. ඊට පස්සේ يعني අපිට කෝප්පයක් උනක් තියෙන පොල් කටු ඊට පස්සේ මේ වලට පේන නැති බුරුලේත්තුවක් තියෙනවා මේ මැටි බුරුලේත්තුවක්. ඉතින් ඇත්තටම මේ අර ගැමි අසිරියම එක මාර විදියට මේ එන්ජොයි කරන්න පුළුවන්. ඊට පස්සේ අපි ගියා මේ يعني ඒ කෑම වේලෙන් පස්සේ අපි එක් කරගෙන ගියා මේ ඔරු සවාරිය. ඉතින් මේක තමයි ඇත්තටම ජීවිතේ ලැබු මාරම ආතල්ම අපේ පළවෙනි එක්ස්පීරියන්ස් එකක්. කවදාවත් ගිහිල්ලා නැහැ. මාරම ආතල්ලයක් ඇත්තටම අපි ගත්තේ දා. හායි ගයිස්. ඉතින් අපි යන්න හදන්නේ පදින්න යන්න මොකද්ද නම ඉවඩුන්න ගාවක් මේක. කවුද අපේ මේ කවුද මල්ලිගේ නම? මේ මලීෂ මල්ලි තමයි මේ පොට්ටගේ අයිතිකාරයා. ගොඩක් අය දන්නවා. ගොඩක් ඉතින් සෝෂල් මීඩියා වල හොඳ කෙනෙක් විදිහට ගොඩක් අය කියලා තියෙනවා. ඉතින් අපි ඔයාලා නම්බර් එක දාන්න අපි යටින්. මලීෂ මල්ලිට කෝල් කරලා මෙතනට එන්න පුළුවන්. පට්ට ෆේස් එක. ඉතින් අපි මේ ඔරුව එක් කරනවා මලීෂ මල්ලි. යමු අපි. ෆස්ට් ටයිම් ළමයි මම මේ මොරුව ගාන මට ඉන්න හරිම බයයි. බයයි යන්නේ. බාරුයි. බයෙන් දෙන්නේ. ඔයාලා දෙන්න. අන්න. අලුත් කෙනෙක් හොයාගත්ත මොකද්ද මෙයාට කියන්නේ? ඒ වානරය. නෑ. චිම්පන්සිය. කැප්ටන් අපේ. කැප්ටන් තමයි මෙයා කොහොමද? මෙයා කොහොමද ඒව තමයි. අපේ ඔරු කවුද? ඔරු ඩ්‍රයිවර්. ඔරු ඩ්‍රයිවර්. තොටියා හරි. තොටියා. අයියා අරවලා ගන්න ඕනේ. හරියන්නේ. මේ පෙතර කරනවා ඉතින් ගන්න. කිඹුල්ලේ බරෑනේ? ඉන්නවද? කිඹුල්ලෝ ඉන්න. මට පීනන්නේ එහෙම නෑ බකට් එකක්. Dia. Mama ada petra ini, dia ada ini. Okay. අපි දැන් මේ මුහුද මැද්දේ ඉන්නේ. සීගිරේ පිදුරංගලත් වෙන අපි මුහුද මැද්දේ ඉන්නේ. මුහුද මැද්දේ. අර තින්නේ. මේ දවස්වල රැල්ල අඩුයි නේ. රැල්ල අඩුයි. මුහුද තමයි උරු පදින්නේ. දන්නේ නැහැ. මේක උරුවක් නෙමෙයි. මොකද්ද? නැවද්ද? රුවල් නෑ. රුවල අර තියෙන බඩේ ඒක දාලා නෑ. උලංග මදි නිසා මේ දවස්. ඇත්තටම මේ මාර විදියට එන්ජොයි කරපු දවසක් තමයි මේ දවස. ඉතින් ඔයාලට පේන ඇති ඇත්තටම අපි ගොඩක් සතුටින් ඉන්නේ. ඉතින් මේ වගේ කියන්නේ මම කලින් ඔරුවක ගිහිල්ලා තියෙනවා මම නම් පිස්සිතින් ගිහිල්ලා නෑ නේද? මම නම් ගිහිල්ලා නෑ. මට හිතුණා ඉතින් ජීවිතේ විඳිනවා කියන්නේ මෙන්න මේකට තමයි කියලා ඇත්තටම. මේ මාරම අත්දැකීමක් සහ මාරම ලස්සනයි පැත්ත. ඉතින් හරි සතුටින් මේ ගමන ආවසා ඒක සතුටින් වින්ද නේද සුදු? අනිවාර්යෙන්ම. ඉතින් මාර විදියට එන්ජොයි කරා අපි. ඒ වගේම ඔයාලත් ඇත්තටම මේ බොට්ටු ඒ කියන්නේ මේ ඔරු සවාරියක් මේ ආවොත් යන්න අනිවාර්යෙන්ම. මට දුද්දේවරකම කිව්වේ නෑ මේගොල්ලන් කොහෙද යන්නේ කියලා. මම සර්ප්‍රයිස් කරන්න එකන් ඉන්නේ. සර්ප්‍රයිස් උනානේ. ඒ කියන්නේ මෙයාලගේ ඒ කියන්නේ මේ පැකේජ් එකට ඔරු සවාරියක් තියෙනවා.
ඔව් ඒ කට්ටියත් හරිම හොඳයි. ඔව් හරිම හොඳයි අතට. මල්ලිලා දෙන්නත් අතට මාර හොඳයි. හොඳයි මල්ලි දෙන්නේ එක මල්ලි කෙනෙකුයි අංකල් කෙනෙකුයි. ඔව්. අපි දෙන්නත් එහෙනම් ඔරුවක් හදා ගියව නේද බබා? ඉනා වෙන්න චුට්ටක්. හරියට හබල් ගන්න. අනේ මේ කැප්ටන්. මේ මොකක්ද හබල ගිල්ලන්නෙත් නැහැ. ඔය යන්නේ නැහැ. ඉතින් ඇත්තටම මේ ඔයාලත් අනිවාර්යෙන් යන්න ගිහින් මේ අත්දැකීම ගන්න. ඔව්. ඉතින් මායි සුදුවිනුත් ඉතින් පළවෙනි පාට ඔරු පැන්දලා වයි. ඒක මරු එක තන කැරකුණා වැට 10ක්. ඇත්තටම අපි දෙනවා hinawi ඒක තමයි කරන්නේ. එක තන කැරගෙනවා. එක තැන කැරගෙන ඇත්තටම ඒ උරුපදින අයියත් ඇත්තට අපිට කියලා දුන්න උරුපදින්නේ කොහොමද කින්න මන්ද කියලා කියලා දුන්නා. හොඳම දේ ලස්සනම දේ ළමයි මෙන්න මේක තමයි. ඉතින් මේ ඇත්තට මේ උරුපදින අයියා මේ පිස්සිව සර්ප්‍රයිස් කරා. ඉතින් පළවෙනි පාරට මාලයක් හදලා දුන්නා. ඉතින් මොනවාද ඕලු මලකින් නේ. ඕලු මලකින් මාලයක්. ඕලු මලකින්. ඇත්තටම ලස්සනයි ඒක. ඉතින් ඔයාලට පේනවා ඇති ඔයාලට මේ පේන්නේ ඒ අවස්ථාව. ඔව් ඉතින් බලාගෙන හිටියා මොකද්ද මේ කරන්නේ කියලා. ඉතින් ඇත්තටම thank you අයියෝ ඔයා මේ වීඩියෝ බලනවා නම්. ඔන්න නම් එකට සොප්පිය දානවා අපි. ඉන්නවද එලිසබෙත් රජින වගේ ලස්සනයිද? ඇත්තටම එලිසබෙත් රජින වගේ ලස්සනයි. අනේ මේක කියන ෆොටෝ එකක් ගහන්න මගේ. අම්මේ. හරි කියුට්. ගැලපෙන මේක දාන්න ඉතින් ආය දැක්කනේ තනකොලේ දාන්න ඉතින් ආය කන්නේත් තනකොලනේ හරියටම ගැලපෙනවා මේ ඉන්නේ නිෂ්පාදක තොප්පි නිෂ්පාදක දැන් අපි කිංස්ලා ක්වීන්ස්ලා thank you ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් ළමයි දැන් ඉතින් අපි ඇත්තටම ගොඩක් විනෝද වෙලා පැය එකමාරක් දෙකක් විතර විනෝද වෙලා දැන් අපි ඇත්තටම අපේ පැලට යන්න හදන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ ඇත්තටම පැල ඇතුලේ අපිට රෑ කෑම හදනවා. ඒ කියන්නේ පැලේ පල්ලෙහා තිබ්බ අර ඔයාලා දකින්න ඇති දිග පොල්ලතු වලින් හදලා තිබ්බ පැලේ එකක් පැලක් වගේ එකක් තමයි. ඉතින් ඒකේ ඒ හෝල් එකක් වගේ එකක්. ඒක ඉතින් මේ කෑම හදනවා ඔයාලට පේන්නේ. ඉතින් අපිටත් පුළුවන් අපිටත් එතනින් ගිහලා උදව් කරන්නත් පුළුවන්. ඉතින් අපි එනං ඇතුලේ ඉඳගෙන හදනවා පොඩ්ඩක් රස බැලුවා අර මේ කරා. ඒ ටික තමයි නේද බබා අපි කරේ. ඔව් ඉතින් ඊට පස්සේ අපි අතන නාලාවේ අපි ආවේ තේ බොන්න. ගයිස් අපි තේ බොන්න යන්නේ. තේනේ කෝපි. අනිෂා මල්ලි හොඳ කෝපි එකක් හදලා තියෙනවා අපි නාලෙනකොට බොන්න. දින එක හැදෙනවා අර පැත්තේ. ඉන්න මුලින්ම මංගිට පෝල් කට් එකේ බොන්න ගන්න කෝපි බොන්නේ අපි. ඉතින් ඔයාලත් මෙහෙම බොන්න ආසයි නම් අනිවාර්යෙන් එන්න. ඇවිල්ලා මෙහෙම කෝපි බොන්න. මල්ලි සමල්ලිගේ කෝපි එකක් බොන්න එන්න හොඳයි. මෙන්න අපිට හකුරුත් ගෙනාවා. හකුරු අපේ තේ පානයෙන් පස්සේ ඊට පස්සේ අපේ රෑ කෑම ළමයි. රාජ භෝජන කිව්වොත් හරි. බලන්න මාර දින එක රෙඩි ලස්සනයි. කරලා තිබ්බා ඉතින්. කෑම ලස්සන බලන්න ඉස්සෙල්ලා. මේ තියෙන කරවිල අර එහා පැත්තේ තිබ්බේ බත් මේ තියෙන්නේ වම්බටුද? ඔව් වම්බටු. වම්බටු. මේ තියෙන්නේ අල කරියක්. ඊළඟට තියෙන්නේ වැව්පු නෑ බැදපු වැව් මාළු තෙප්පලි කියලා කියන්නේ අන්නේ මාළු. ඊට පස්සේ මේ ඇවිල්ලා සලාදයක් වගේ. මේ ඇවිල්ලා පපඩම්. ඉතින් ඔයාලට පේනද බුර්ලේත්තුවකින් වතුර තියෙන්නේ. ඉතින් ඒ තමයි අපේ කෑම වේල. ඉතින් අපි ඊට පස්සේ කෑම ටික හිමීට බෙදාගෙන අපි එන්ජොයි කරන්න යන්නේ කෑමක. ඉතින් මේ තියෙන කෑම එක ලස්සන වගේම රසත් එහෙමම තමයි මාරම රසයි. කෑම ගැන නම් කතා කරලා වැඩක් නැහැ නේද? මාරම රහයි. ඉතින් ඇත්තටම කෑවා අපි මහන්සියලත් හිටියේ. ඉතින් අපි කෑවනේ සුදු. ඔව්. ඔය රස තමයි මොයි කියන්නේ. මේ ඉතින් ඇත්තටම හරිම රසයි. ඊට පස්සේ අපි නිදාගත්තා. ඊට පස්සේ මේ උදේ නැගිටලා මම මේ ගත්ත වීඩියෝ කට් එකක් තියෙන්නේ මේ උදේ පාන්දර නැගිටලා ගත්ත එක. පාන්දර කියලා කියන්නේ 7:00 විතර.
ඉතින් ඇත්තටම උදේට මේ විදිහට තමයි පරිසරය තියෙන්නේ. ඒ කියන්නේ ඒ වලට පරිසරය පෙන්වන්න ඕන නිසා තමයි මම මේ ඇත්තට වීඩියෝ කට් එක ගත්තේ. ඉතින් උදේ පාන්දර අපේ පිස්සි නැස්ති වෙන වලට පේන්නේ. පිස්සිගේ මූණ අලංකාර කරන ආකාරයේ වලට මේ පේන්නේ. ඉතින් අපි බලමු එළිය පේන්නේ කොහොමද කියලා. ඔන්නලා ඔන්නවද අතනව තියෙනවා. අයියා ඉන්න උඩ අපි ඉන්න යට. මේව තමයි ඉතින් අපේ රූම් එකේ වල අපි කලින් පෙන්නු. ගණන් ගන්න බා වැඩිය. පොඩ්ඩක් හැඩි වෙලා තියෙන්නේ. දැන් අපි යන්න ලෑස්ති වෙනවා මම මේකයි. දැන් ලෑස්ති වෙන ගමන් ඉන්නේ. ඉතින් දැන් වෙලාව 7:00ට විතර අතන ලස්සන ක්ලයිමේට් එකක් තියෙනවා. ඉතින් අපි වලට පෙන්නන ඉස්සරහට ගිහිල්ලා චුට්ටක් ඉන්න බලෑස්තිලා එළියට එන්න. අන්න ඉතින් එහෙම තමයි view එක තියෙන්නේ. උඩට ටිකක් මීටර ලස්සනට පේනවා. අන්න බලන්න. අපි දැන් ඉන්නේ පැලක. පැලක ඉන්නේ ගොඩක් කල් ඉතින් දැන් තිබ්බ හීනයක් පැලක ඉන්න එක. ඇත්තටම හොඳයි view එක තියෙන්නේ. ඔයාලට පේනවා ඉතින්. ඒ උඩ තමයි අයියා ඉන්නේ. ඔන්න අපි යට එකේ ඔන්න උඩ එක ඒ පානර ලෑස්ති වෙනවා. යන්නේ හැදිලා තියෙන්නේ. යන්න ලෑස්ති වෙනවා. යම්කුත් තාම. ඉතින් ඔයාලට මම පෙන්නන්නම් මේකේ ඉතින් view එක. ඔන්න තමයි view එක තියෙන්නේ. මෙතන තියෙනවා පොඩි වෙල් කෑල්ලක් වගේ එකක්. අලි වැටවල් තියෙනවා. අලි එනවා සමහර දවස් වලට. ඉතින් උඩ view එක මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ උඩින් බලද්දි. ලස්සනයි අතරම. උදේ පාන්දරට සත්තු කෑ ගන්න වලට සමහර විට මේ ඇහෙනවා ඇති. මොනරු කුරුල්ලෝ ඒ වගේ ඒවා උත්තරී ආසක් කුරුල්ලොන්ට. ඉතින් ඇත්තටම මේ හොඳ ෆන් එකක් ගත්තා. ඉතින් අපි දැන් යන්න කියලා හදන්නේ. දැන් බ්‍රෙක්ෆාස්ට් එක ලෑස්ති කරලා තියෙන්නේ. ඒකත් අරගෙන කරත් යන්න කියලා තමයි අපි හදන්නේ. එහෙනම් මේ වීඩියෝ කැලෙන් අපි හම්බෙමු ළමයි. ඉතින් ළමයි අපි දැන් දෙයට තේ බොන්න යන්න හදන්නේ. මම ලෑස්තිලා ඉන්නේ. තියනක මම ලෑස්තිලා නැහැ තාම. මෙතන ලෑස්තිලා ඉන්න යන්න. අපි ලෑස්තිලා ඉන්නේ. තේ කප් බොන්න යන්න හදන්නේ. ළමයි ඉතින් ඊළඟට අපිට ඇත්තටම කිරි එකක් හදලා තිබ්බා උදේට. ඉතින් අපි දැන් මේක බොන්න තමයි යන්නේ. බොන්න තමයි හදන්නේ. මේ තියෙන කිරි එක. ඉතින් තව දෙයක් දැන් මතක් වුණේ තව දෙයක් කියන්න ඕනේ. මේක ඇත්තටම යාලා නැචරල් ගැමි අසිරියම දෙන්න ඕන නිසා මේක ඇතුළට කරන්ට් එක අරගෙන නැහැ. ඒ කියන්නේ මේ ගමටම කරන්ට් එක අරගෙන නැහැ. මොකද මේ ගම සාමාන්‍යයෙන් ටුවරිස්ට්ලා එන යන නිසා මේ ඒ කියන්නේ ගමට කට්ටිය කරන්ට් එක අරගෙන නැහැ. මොකද අර ඒකේ තියෙන අර මේවා එක වෙනස් වෙන නිසා අර ගැමි අසිරිය යන නිසා ඒ නිසා යන කෙනෙක් ඉන්නවා නම් පවර් බැංක් ඒ ටික අරගෙන යන්න ෆෝන් එහෙම charge කරගන්න. මේ තියෙන්නේ ඇත්තරම නැති නිසා. ඉතින් මේ තියෙන අපේ උදේ කෑම එක. මෙතනින් පස්සේ යාලගේ සත්කාර ඉවරයි. අපේ කියන්නේ අපිට දෙන කෑම බීම ටික ඉවරයි. ඉතින් අපිට තිබ්බ රොටි, බතල, පරිප්පු, හොඳ ලුණු මිරිසක් තිබ්බා. ලුණු මිරිස ඇත්තටම ගොඩක් රසයි. ඒක කියන්න ඕනේ. අනිත් ඒවාත් රසයි. මං කියන්නේ මට ඒ ලුණු මිරිස ගොඩක් රසයි. වැඩියෙන්. ඉතින් අපි කාලා හිමිහිට දැන් වෙන්න හදන්නේ. අපි පිටත් වෙනවා දැන් ඔය. බෑග් ටිකත් අරගෙන ඉතින් අපි යන්න හදන්නේ දැන්. හයි ළමයි. ඉතින් අපි දැන් යන්න හදන්නේ. අපි යනවා ලස්සන තැනකට සමු දීලා අපි ආයෙමත් එනවා දවසක. ඉතින් යන්න තියෙන්නේ මෙන්න මෙහෙම. මෙහෙම මෙතන ඔරුවක තමයි යන්න තියෙන්නේ. අර වලට පේන්නේ මේ පැත්තට එන්න බලාගෙන ඉන්න කට්ටියක්. ඔරුවකින් නැතුව පයින් යන්න බෑ.
එහෙනම් අපි යමු. ඉතින් අපි මේ උරුවේ නැගලා එහා පැත්තට පිටත් වෙන ගමන් තියෙන්නේ. ඊට පස්සේ අපේ කරත්ත සවාරිය තමයි අපි ඊළඟට දාගෙන තියෙන්නේ. මේ වාලට පේන්නේ අර එහා පැත්තේ ඉඳන් මේ පැත්තට ඔරුවකින් කට්ටියක් මාරු වෙනවා. මොකද මේ පයින් යන්න බෑ මේ පැත්තේ කියන්නේ තියෙන මේ වාලට පාලමක් එහෙම නෑ ළමයි යන්න ඕනේ ඔරුවකම තමයි. මේ තියෙන්නේ අපේ කාර්ඩ්ස් ටික. හලෝ ගයිස්. දැන් කරත් යන්න හන්නේ හරිද දැන් කරත් ඉස්සරහට හරක් දෙන්නෙක් නෑ මම දැන් හිතන් ඉන්නේ මේ දෙන්නව හරක් දෙන්නෙක් කියලා මම නැගලා යන්න එන්න ඔයන්න බලන්න කරත් වල යන්න හදන්නේ. ඉතින් බලමු. මේකත් ෆස්ට් ටයිම් ඔයාලා ගිහින් නැත්නම් එක්ස්පීරියන්ස් එක බලමු. කරත් ඇස්ති කරනවා මම ඉන්න පෙන්නන්න. මේ වාලට පේන්නේ අත්‍තරම හරක් ලෙහලා කරලා තමයි තියෙන්නේ. ඉතින් නිදාසේ උන් තියාගෙන ඉන්නේ. ඉතින් මේ වාලට පේන්නේ අර උන් ආපහු පැන්දලා ඉවර වෙලා මේ කරත් යන්න සූදානම් කරනවා. අනිත් එක මේ තව දෙයක් කියන්න ඕනේ. සමහර කට්ටියට හිතෙන්න පුළුවන් ඇත්තටම මේ සත්තු පව් අනම්මනම් කියලා. මේක ඇත්තටම වාලට පේනවා ඇති මේක ටුවරිස්ට් කරන්න ඇත්තටම මේක නිතරම මේ මිනිස්සු මේ කියන්නේ දාගෙන තියෙන විදිහ අපි ඒක දවසක් එන්ජොයි කරන්න ගියා. ඒ වගේම ආදි කාලෙත් කරත් වලින් තමයි ඒ කාලෙත් ගමන් බිමන් ගිහලා තියෙන්නේ. මොකද හැමෝගෙම මානසික මට්ටම එක වගේ නැති නිසා මේ කතාව කියේ. මොකද අපි TikTok එකට අපි මේ වීඩියෝ එක දැම්මට පස්සේ කට්ටිය අනම්මන කියලා දෙනවා. ඔන්න ගයිස් අපි කරත් යන්නේ දැන්. ඇත්තටම සතු දෙන්න ගැන අපිට දුක හිතුණා. දුක හිතුණා. ඒවල ළමයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ඔව් ආදි කාලේ ඉඳන් ඇත්තටම මේ ඒ හරක්ගෙන් තමයි මේ කරත් වල නිතර ඉස්සර මිනිස්සු ගියේ. ඉතින් එතකොට එහෙම තමයි ඇත්තටම මේ ගමේ දැනටත් ඔයක ওই විදිහටම තමයි තියෙන්නේ. ඉතින් අපිත් ගියා. ඔව්. ඉතින් ඇත්තටම මාර විදියට අපි ඇත්තටම අද දවස මාර විදියට අපි එන්ජොයි කරා. හොඳ කෑම බීම අපිට හම්බුණා. ඒ වගේම අපි ඔරු සවාරියක් ගියා. පැලක නිදාගත්තා. අපි කරලා තිබ්බ නැති දේවල් ඇත්තටම ළමයි මේ ජීවිතේ ඇත්තටම විඳින්න පුළුවන් හොඳම අවස්ථාවක් තමයි මේක. ඉතින් ඒක මිස් කරගන්න එපා ඔයාලා. ඉතින් අනිවාර්යයෙන්ම ඇවිල්ලා ඒක එන්ජොයි කරන්න කියලා කැමති නම් එන්ජොයි නේද? කැමති නම් එන්ජොයි කරන්න කියලා ඔයාලා මේ වයිබ් එකට මේකට කැමති නම් ඔයාලට එන්න පුළුවන්. ඇවිල්ලා එන්ජොයි කරන්න කියලා ඉතින් අපි ඔයාලගෙන් ඉල්ලනවා. ඒ වගේම ඒ මල්ලිගේ අත්තරම මේ අපි අත්තරම ගියේ කාගේද අර travel with wife කියද නේද? ඔව් travel with wife කසුනයිලාගේ වීඩියෝස් බලලා ඒක තමයි අත්තරම ගියේ. ඉතින් ඔයාලත් යන්න කැමති නම් යන්න ආසයි ඉන්නවනම් මේ මල්ලිව කන්ටැක්ට් කරගන්න. හලෝ ළමයි. ඉතින් අපි අපේ පළවෙනි ඩේ vlog එක කොහොම ඉවර කරනවා අපේ පළවෙනි travel එක. ඉතින් අපි කරත් ගිහපු වීඩියෝ එකෙන් පස්සේ ඉතින් අපේ පළවෙනි එක ඉවරයි. දැන් මේ දෙවෙනි දවස අපි තමාරට යන්න හදන්නේ. ඉතින් මේක ඊළඟ වීඩියෝ එකෙන් එන්නේ. ඉතින් අනිවාර්යෙන් පට්ට ප්ලේස් එක ලස්සන ප්ලේස් එකක් මාර විදිහට අපි එන්ජොයි කරා. ඉතින් කැමති කට්ටියන්ට අපි නම්බර් එක යටින් දාන්නම් එතන කන්ටැක්ට් කරගන්න පුළුවන් ඉතින්. ඉතින් ඇවිල්ලා එන්ජොයි කරලා යන්න කියලා ඔයාලා හැමෝගෙම කියන්නේ travel කරන හැමෝගෙම අපි මේක බලුවොත් ඒ කට්ටියන් ඉල්ලනවා මේ සුපිරි ප්ලේස් එකක් යන්න ඕන ප්ලේස් එකක්. ඉතින් එහෙනම් හැමෝටම ජය වේවා.